වෙන මොනවා කියලාද බැන්නේ? ඔය මෝඩයා පිස්ස වගේ වචන කියලා බැන්නේ. සතුන්ගේ නමුත් කිව්වද? එකක් කිව්වා. මොකද්ද? බල්ලද? අපෝල. එහෙනම් බූරුවද? අයියෝ නෑ. එහෙනම් මොකද්ද බං කිව්වේ? හරකා මේ හරකා හෝතම්බුවා නරියා. ඊයනේ. එහෙනම් මොකද්ද කිව්වේ? වඳුරා. අයිසවා ළඟින් ගියා. ඈ? ළඟින් ගියා කියලා කිව්වේ වඳුරා කියලා නෙමෙයිද කිව්වේ? නෑ රිලවා කියලා. රිලව මම ඕකට පෙන්නන්නම් රිලා නැටුම්. මාමා මට මෙච්චර බනිද්දි ලීලි මොකද්ද කලේ? හිනාවේ වියහගෙන හිටියේ. ඔය මාමා කාර්යය මන්ත්‍රී හම්බුන්ට ඉංග්‍රීසියෙන් උත්තරියට බැන්න. මට ඉංග්‍රීසියෙන් බැන්න. ඔව්. එහෙම උඹට ඉංග්‍රීසි තේරෙනවද? මට ඉංග්‍රීසි තේරෙන්නේ නෑ. ඒ වුණාට තොට බැන්න කියලා තේරුණා. ඇහුන්නේ තොට නෑ. මන්ත්‍රී හම්බුන්ට බැන්න කියලා තේරුණා. ඔය මාමයිලේ එළියේ කහුවෙලා බොට ඔන්න මැඩම් එනවා කතාව හරෝපම් වෙන පැත්තකට හරෝපම් ඔන්න එතකොට දේවානම්පියතිස්ස රජුරුවෝ දුන්නයි ඊතල ටිකයි අරගෙන මුවාගේ පස්සේ පන්නන්න පටන් ගත්තා. මුවා දුවගෙන යනවා. තිස්ස පන්නගෙන යනවා. ආය මුවා දුවගෙන යනවා. ගියා. දැන් එතකොට ඔය මාමන්ඩියා කියන එක මන් නැති වෙලාවට වෙන මොනවද කියන්නේ? ඕකා කියනවා. ඕකා කිව්වේ මාමන්ඩියා. මන්ත්‍රී හාමුදුරන්ට දිනන්න ලැබුණේ උන් නිසාලු. නැත්තම් ජීවිතේට දිනන්න ලැබෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම ලැබෙන්නේ දුවගේ වාසනාව නිසාලු. එතකොට අපේ කී මොකද කියන්නේ? අපේ කී කියනවා. අපේ කී? ඔන්න ඒ කියනවා. කතාව හරවපන්. ඔන්න එතකොටම දේවානම්පියතිස්ස රජුරුවෝ දුන්නයි ඊතල ටිකයි අරගෙන මුවාගේ පස්සේ පන්නන්න ගත්තා. මුවා දුවනවා. තිස්ස පන්නනවා. මුවා දුවනවා. ගියා. දැන් මොකද අපේ කී කියන්නේ? අපේ කී කියනවා තිස්ස නවතිනු ඈ අපේ කී එහෙම කිව්වා? ඒකනේ බලන්නකෝ මුන් වගේ ගෑනු නේද? ඈ බං තිස්ස නවතන කිව්වේ අපේ කීද? මිහිඳු හාමුදුරුවනේ. මට කතා දෙක පැටලුණා. මේ අපේ කෙනා කියනවා මේ දැන් ඉතින් මොනව කරන්නද මාමේ? වෙන කරන්න දෙයක් නෑනේ කියලා. ඔන්න එනවා. හරුපන් කතාව. ඕන්න එතකොටම දේවානම්පියතිස්ස රජුරුවෝ දුන්නයි ඊතල ටිකයි අරගෙන මුවාගේ පස්සේ පන්නන්න ගත්තා. මුවා දුවනවා. තිස්ස පන්නනවා. මුවා දුවනවා. සුමුදු ඔච්චර වෙලාවක් තිස්ස මුවා පස්සේ පැන්නුව නම් මිහිඳු හාමුදුරුවෝ වැඩම කරලා ධර්මය දේශනා කළේ උඹටද? මේ රාජා ඔයා මං එනවා දැක්කහම මෙයාට කිව්ව නේද කතාව වෙනස් කරන්න කියලා? දැන් ගෙදර වෙන දේවල් ඔක්කොම ඔයා දැනගන්නේ මෙයාගෙන්ද? මරුනේ හොයාගෙන තියෙන CID කාර්යය. මේ සුදු හැබැයි බොරු කේලම් කියලා එහෙම අහුනොත් හෙටම යවනවා ගෙදර තේරුණාද? හෙටම. මේ රාජා මන් නරක ගෑණි කියන්න එපා. වැඩේ අහුණා නේද? ඇහුන්නේ මං කිව්වේ වැඩේ අහුණා නේද? අහුවෙන්නේ නැද්ද උලමෝ? උඹ හැම තිස්සෙම කිව්වේ තිස්ස මුවා පස්සේ පන්නපු ටික විතරනේ. දැන් උඹේ කතාවේ හැටියට මේදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කළලත් නැහැ. අපිට බුද්ධ ආගම ගෙනල්ලත් නැහැ. ඈ තිස්ස මුවා පස්සෙම පන්නම ඉඳලා. ඵලයන් බයි යන්න කොන් හරකා. ආව මෙතන කේලම් කියන්න. යකෝ උඹ හින්දා මාත් සවුත් උනා.
නම් පුදුම જાතියක් අම්මපා. මුන්ට කේලම් අහන්නත් ඕන. පොඩ්ඩ වැරදිච්ච ගමන් කේලම් අහපු එක නෙමේ වැරදි. කේලම් කියාපු එක.